චූඩි අද අපි අපේ ලොකු නංගිගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න යන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා. good morning ඔයාලා හැමෝටම මේක බලන ඔයාලට good morning ද කියලා නම් මන් දන්නේ නැහැ. ඒනොට මම කියනවා good morning කියලා. ඉතින් අද එන්න මාත් එක්ක අපේ ලොකු නංගිගේ birthday shoot එක කොහොමද උනේ කියලා බලන්න. මේක අපි කරේ නම් දෙසැම්බර් මාසේ 29 වෙනිදා. නංගිගේ බර්ත්ඩේ එක නම් ජනවාරි 4. හැබැයි අපේ නංගි මට තරයේම එයාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරා. මේ වීඩියෝ එක එඩිට් කරලා කොහෙවත් දාන්න එපා. එයාගේ බර්ත්ඩේ එක දවස් 5 වෙනකන් කියලා. ඉතින් එයාගේ බර්ත්ඩේ එකනේ මට මුකුත් කියන්න බැරි නිසා මම ඒක එඩිට් කරලා තියාගෙන හිටියා. එයාගේ බර්ත්ඩේ එක ඉවරනකන් මේක දාන්න. එයාගේ බර්ත්ඩේ ෂූට් එකේ කේක් එක හැදුවෙත් අපි තුන්දෙනාම තමයි. මොකද එක මිනි කේක් එකක් නිසා අපි හිතුවා ගෙදරම හදලා ඩෙකොරේෂන් කරලා ගත්තොත් ඒක හොඳයි කියලා. ඉතින් අපි තුන්දෙනා එකතු වෙලා කේක් එකක් හැදුවා. බලන්න ඒකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. එයාගේ බර්ත්ඩේ ෂූට් එකේ තීම් එක උනේ red and black. ඉතින් අපි කේක් එක කරෙත් red and black වලින්. බලන්නකො ෆයිනල් ලුක් එක කොහොමද එන්නේ කියලා. නංගිගේ ෂූට් එකේ මේකප් එක දැම්මෙත් මමම තමයි. ඉතින් බලන් ඉන්නකෝ ස්ටෙප් බයි ස්ටෙප් මම කොහොමද යට මේකප් එක දාන්නේ කියලා. කොහොම හරි අපේ නංගි මන් දාපු මේකප් එකට සැටිස් වුණා. ඒක තන්නද මං එහෙම කිව්වේ. සාමාන්‍යයෙන් අපේ නංගි මං කරන කිසිම දෙයකට සැටිස් වෙන කෙනෙක් නෙවෙයි. හැබැයි එදා යාගේ මේකප් එකට කැමති වුණා. ඉතින් මේ විදිහට තමයි අපේ ලොකු නංගිගේ බර්ත්ඩේ ෂූට් එකේ මේකප් එක මම කරලා ඉවර කරේ. කොහොම හරි ඉතින් එයා හිතපු විදිහට මම වැඩේ කරලා දුන්නා කියලා මම හිතනවා. එයාත් කිව්වා වැඩේ ඕකේ කියලා. ඉතින් බලන් ඉන්න. අපේ නංගි මේ විදිහට බර්ත්ඩේ ෂූට් එකක් කරපු ෆස්ට් ටයිම් නිසා එයා චුට්ටක් බය වෙලා හිටියේ. එනට ඉතින් මං එයාට ලොකු සපෝට් එකක් දුන්නා එයාගේ බර්ත්ඩේ ෂූට් එක වෙනුවෙන්. කොහොම හරි අපි හිතපු විදිහටම ඊටත් වඩා හොඳට අපිට අපේ ෂූට් එක කරගන්න පුළුවන් වුණා. බලන්න මං අන්තිමට මෙයාගේ ෂූට් එකේ ෆොටෝස් ටිකයි වීඩියෝස් වගේකුයි මං ඇටච් කරලා තියෙනවා. ඇත්තටම හරිම ලස්සනට කරලා දුන්නා. ඒ වගේම අපේ ෆොටෝග්‍රැෆර්ත් අපිට ලොකු සපෝට් එකක් දුන්නා මෙයාගේ ෂූට් එක වෙනුවෙන්. හෙයාර් ස්ටයිල් එකක් විදිහට අපි හිතුවේ යාගේ කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා කියලා. හැබැයි යාගේ කොණ්ඩේ ගොඩාක් ෆ්‍රීසි වගේම කර්ලි කොණ්ඩයක් තියෙන නිසා ඒක චුට්ටක් අමාරුයි. වගේම අපිට ලොකු වෙලාවක් තිබුණේ නැහැ අයන් කරලා ඒක නීට් කරගන්න. ඉතින් මං හිතුවා මේ වගේ පොඩි කැචමැටික් එකක් දාලා කොණ්ඩේ පොඩි ෆෙදර් එකක් එන විදිහට හදාගන්න. කොහොම හරි ඉතින් ෂේප්මන්ට් එකක් දාගත්තා. බලන්නකෝ යාගේ ෂූට් එක කොහොමද උනේ කියලා. මේ තියෙන්නේ යාගේ ෂූට් එක වෙන වෙලාවේ ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක්. අන්තිමට තියෙනවා එයාගේ ෆොටෝ ෂූට් එකේ එඩිට් කරපු ෆොටෝස් ටික. ෆයිනලි මේ තියෙන අපේ නංගිගේ ෆොටෝ ෂූට් එක. and thank you so much Ishan photography. ඒ වගේම wish you happy birthday my sister. එහෙනම් අදට ගිහින් එන්නම්. thank you for watching.